අන්‍ය සුභාරංචියකට හැරී යනවාට වමිත වෙමි. සමහර නුඹලා කඳවා ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය පෙරලන්ට කැමති වෙනවා මිස ඒක වෙන සුභාරංචියක් නොවේ. නමුත් අප විසින් නුඹලාට ප්‍රකාශ කළ සුභාරංචිය හැර වෙන සුභාරංචියක් අපවත් ස්වර්ගයෙන් දේවදූතයෙක්වත් නුඹලාට ප්‍රකාශ කරද ඔහු ශාපලද්දෙක් වේවා. නුඹලා පිළිගත් සුභාරංචිය හැර වෙන සුභාරංචියක් යමෙක් නුඹලාට දේශනා කරද ඔහු ශාපලද්දෙක් වේවා. අප වරක් කී හැටියට මම දැන් නැවතත් කියමි. ඉතින් මා විසින් සතුටු කරන්න හදන්නේ මනුෂ්‍යයන්ද නැතහොත් දෙවියන් වහන්සේද? නැතහොත් මම මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්න කරන්නම් ක්‍රිස්තුස් වහන්සේගේ දාසයෙක් නොවෙමි. ආමෙන්. ඉතින් මෙතන කියනවා පාවුල්තුමා කතා කරනවා මෙපමණ ඉක්මනින් අන්‍ය සුභාරංචියකට හැරී යාම පිළිබඳව මවිත වෙනවා කියලා. මෙපමණ ඉක්මනින් කියන්නේ ඇයි? පාවුල්තුමා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආසන්නම කාලේ සේවය කරන්න ආරම්භ කරපු දේවදාසෙක්. ඔබ දන්නවා එතුමා. පාවුල්තුමා කියනවා මෙපමණ ඉක්මනින් අන්‍ය සුභාරංචියකට හැරී යාම පිළිබඳව මවිත වෙනවා කියලා. ඒ කාලේ පාවුල්තුමා දේශනා කළා ආයෙද්දී සභාව වෙන සුභාරංචියකට හැරිලා ගිහිල්ලා. ඉතින් ඒ කාලේ එපමණ සුභාරංචි තිබ්බනම් අද 2024ක් ගිහිල්ලා මේ ලෝකයේ තුල කොපමණ අන්‍ය සුභාරංචි තියෙන්න පුළුවන්ද? නේද? කොපමණ වැරදි සුභාරංචි තියෙන්න පුළුවන්ද? හැබැයි මෙතන කියනවා අපවත් ස්වර්ගෙන් දේවදූතයෙක්වත් ඇවිල්ලා වැරදි සුභාරංචියක් කිව්වොත් මොනවාද මෙතන කියන්නේ? ඔව් ශාපලද්දෙක් වේවා. නේද? බයිබලයේ කියන්නේ. අපි වැරදි සුභාරංචියක් කියනවා නම් අපි ශාපලද්දෙක් වෙනවා. ඉතින් අනිත් එක තමයි අප විසින් සතුටු කරන්න හදන්නේ මනුෂ්‍යයන්ද දෙවියන් වහන්සේද? ඔතන තමයි අද දවසේ ප්‍රශ්නේ. අපි මනුෂ්‍යයන් සතුටු කරන සුභාරංචියක්ද කියන්නේ? අපි දෙවියන් වහන්සේ සතුටු කරන සුභාරංචියක්ද කියන්නේ? ඉතින් අපි වැරදි සුභාරංචි ගැන කතා කරන්න ගියොත් මට මෙතන ඉඳන් සතියක් විතර කතා කරන්න වෙයි. එපමණ වැරදි සුභාරංචි අද දවසේ තියෙනවා. ඉතින් අපි ආවේ වැරදි සුභාරංචිය කතා කරන්න නෙමෙයි. අපි නිවැරදි සුභාරංචිය දන්නවා නම් අපි වැරදි සුභාරංචියට අහු වෙන්න යන්නේ නැහැ. ආමෙන්. ආමෙන්. අපි බයිබලයේ තියෙන නිවැරදි සුභාරංචිය දන්නවා නම් අපි වැරදි සුභාරංචි වලට අහු වෙන්න යන්නේ නැහැ. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ බයිබලයේ තියෙන සැබෑ සුභාරංචිය මොකද්ද? බයිබලයේ දීලා තියෙන අපිට සුභාරංචිය මොකද්ද? මේ පාඩම් 12න් අපි ඒක තමයි බලන්න යන්නේ. ඒ වගේම අපි කියවමු 2 කොරින්ති පොතේ 11:3-4ට. නමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවට්ටුවාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි පවතින අවංකකමෙන්ද පිරිසිදු කමෙන්ද යම් විදියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දුෂ්‍ය කරනු ලැබේදෝ කියා බය වෙමි. මක් නිසාද එන්නා වූ තැනැත්තේ අපදේශනා නොකළ වෙන යේසුස් කෙනෙකු ගැන දේශනා කෙරේ නම් නොහොත් නුඹලා නොලැබූ වෙන ආත්මයක්වත් නුඹලා පිළි නොගත් වෙන සුභාරංචියක්වත් නුඹලා ඔහුගෙන් පිළිගන්නහු නම් ඔහු ගැන හිවසීම හොඳය. නේද? ගලාති පොතේ කිව්වා ඔහු ශාපලද්දෙක් කියලා. මෙතන කියනවා ඔහු ගැන ඉවසීම හොඳයි කියලා. ඉතින් එදා මොනවාද වුනේ? ආදම් ඒවව සාතන් විසින් මොනවාද කරේ? මොනවාද කරේ? රැවට්ටුවා. නේද? එදා ආදම් ඒවව සාතන් විසින් රැවට්ටුවා. ඉතින් ඒ ආකාරයෙන්ම අද දවසේ සාතන් ගොඩාක් කිතුණුවන්ව මුලා කරන්න බලාගෙන සිටිනවා. ගොඩාක් කිතුණුවන්ව වැරදි සුභාරංචි වෙත යොමු කරන්න ඉන්නවා. ඉතින් අපි එහෙම වෙන්නේ නැහැ. අපි හරි සුභාරංචිය දැනගෙන හිටියොත්. අපි හැමෝම කියවමු බයිබල් පද කියවද්දී. ඔබට පැහැදිලිව පොතේ සඳහන් කරලා තියෙනවා. ඔබට කියවන්න ලේසි. බයිබලේ පෙරලන්න අවශ්‍ය නැහැ. 2 කොරින්ති 4:4 නොහැදෙන කාර වූ ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ස්වරූපය ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකයේ නොබැබලෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. අද මනුෂ්‍යයාගේ සිත් කවුද අන්ධ කරලා තියෙන්නේ? සාතන් විසින් අන්ධ කරලා තියෙනවා. ඇයි ඒ අන්ධ කරලා තියෙන්නේ? දෙවියන් වහන්සේගේ ස්වරූපය ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචිය ආලෝකය නොබැබලෙන පිණිස. ඉතින් සාතන් කැමති නෑ හරි දේ කතා කරනවට. සාතන් කැමති නෑ නිවැරදි දේ කතා කරනවට. සාතන් හැමතිස්සෙම මනුෂ්‍යයන්ව මොනවද කරන්නේ? සිත් අන්ධ කරලා තියෙනවා. ඉතින් අපි ඒ ගැන අද බලන්න යනවා. ඒ වගේම අපි බැලුවොත් තුන්වෙනි මාතෘකාව පාවුල්තුමා දේශනා කරපු සුභාරංචිය මොකද්ද? ඉතින් මේ බයිබලයේ අපි ගත්තොත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා කතා කරනවා. ඒ වගේම මුල් සභාව කතා කරනවා. මේ සභාවේ අය කතා කරපු සුභාරංචිය මොකද්ද උනේ? ඒ කාලේ අපි බලමු. අපි හැමෝම කියමු රෝම පොතේ 1:2-4 දක්වා. දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා වන අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාගත වස්තුන් ලවා සුද්ධ ලියවිලිවල පූර්වයේ පොරොන්දු කෙරෙව් උන්වහන්සේගේ සුභාරංචියට වෙන් කරනු ලැබුවා වූ පාවුල්
දෙවියන් වහන්සේට ප්‍රිය වූ ශුද්ධවන්තයන්ව සිටින්ට කැදවනු ලැබුවා වූ රෝමයේ සිටින සියල්ලන්ට ලියා එවන වගනම් අපගේ පිය වූ දෙවියන් වහන්සේගෙන්ද ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ද අනුග්‍රහය සමාදානයත් නුඹලාට වේවා. මෙතන මොනවාද කියන්නේ? පවුල් කියන්නේ කවුද? දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයා වන අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාගත වත්තුන් ලවා ශුද්ධ ලියවිලි වල පූර්වයේ පොරොන්දු කෙරෙව් උන්වහන්සේගේ සුභාරංචියට වෙන් කරනු ලැබුවා වූ පවුල්. කවුද පවුල්තුමා කියන්නේ? සුභාරංචියට වෙන් කරපු ලැබුවා වූ කෙනෙක්. සුභාරංචියට වෙන් කරුවේ කොහොමද? අනාගත වත්තුන් ලවා මොනවාද මේ කියන්නේ? අනාගත වත්තුන් ලවා ශුද්ධ ලියවිලි පූර්වයේ පොරොන්දු කෙරෙව්. පරණ කිව්ස්මේ මොනවද සඳහන් කරන්නේ? මෙසියස් වහන්සේ එනවා කියලා. නේද? අපි බැලුවොත් ආදම් මේව පව් කරනවා. ඊට පස්සේ පව් කරාට පස්සේ මේ ලෝකෙට ප්‍රශ්න තුනක් එනවා. මේ ප්‍රශ්න තුන විසඳන්න පූජකරු, අනාගතවත්වරු, රජවරු ඉන්නවා. එතකොට මේ අය පොරොන්දු වෙලා තියෙනවා මෙසියස් වහන්සේ එනවා කියලා. එතකොට මේ අනාගතවත්තුන් විසින් කියපු දේවල් මොනවද කරේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සනාථ කරා. ඉතින් පවුල් කියන්නේ කවුද? උන්වහන්සේගේ සුභාරංචියට වෙන් කරපු ලැබුවා වූ කෙනෙක්. ක්‍රියාපොතේ අපි බලමු 9:20 ඉඳන් 22කට. ඔහු අප්‍රමාදව යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියා සිනගෝගවලදී උන්වහන්සේ ප්‍රකාශ කළේ. ඒ අසු සියල්ලෝ විශ්මිතව මෙම නාමයට යාඥා කරන්නන් යෙරුසලමේදී නාස්ති කර තැනැත්තේ මොහු නොවේද? ඔහු මෙහි ආවොත් ඔහුන් බැඳගෙන නායක පූජාන් ඉදිරි පිටට ගෙන යන අදහස පිටයයි කිව්වය. නමුත් සාවුල් වඩා බලවත් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ යයි උප්පු දෙමින් දමස්කාරයේ විසූ යුදෙව්වරුන් විවුල් කරේ. ඉතින් පවුල්තුමා එදා කිතුණුවන්ට පීඩා කරා. නමුත් උන්වහන්සේ කතා කරාම පවුල්තුමා මොනවද කරේ? උන්වහන්සේ මේ මෙසියස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියලා වඩා බලවත්ව ප්‍රකාශ කළා. නේද? මේ සුභාරංචිය යේසුස් වහන්සේ මේ ක්‍රිස්තුස් වහන්සේ කියනා වූ සුභාරංචිය වඩා බලවත්ව ප්‍රකාශ කරා. පවුල්තුමාට පීඩාවක්. නේද? 2 කොරින්ත පොතේ 11 වෙනි පරිච්ඡේදය බැලුවොත් පවුල්තුමා කොච්චර දුක් විඳලා තියෙනවද? නේද? පවුල්තුමාට ගල් ගහලා තියෙනවා, නිර්වස්ත්‍රව ඉඳලා තියෙනවා, මුහුදේ පත්ලේ ඉඳලා තියෙනවා. නේද? කොච්චර පීඩාවද? නමුත් පවුල්තුමා මේ සුභාරංචිය අතහැරියේ නැහැ. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියලා පවුල්තුමා මොනවද කරේ? බලවත්ව ප්‍රකාශ කරා. පවුල්තුමා මොන පීඩාව ආවත් මේ සුභාරංචිය අතහැරියද? නැහැ. නේද? අද දවසේ අපි බැලුවොත් නේද අපිට මොනවාද ඇවිල්ලා තියෙන ප්‍රශ්න? නේද? පාස්ලාල් නම් ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා, ගොඩාක් දේවල් වලින් ජය ගන්න තියෙනවා. ඉතින් නමුත් බොහෝ කිතුණුවන් එවැනි දේවල් වලට මුහුණ දීලා නැහැ. නේද? අපිට මොනවාද තියෙන ප්‍රශ්න? පවුල්තුමා එදා මේ සුභාරංචිය, හරි සුභාරංචිය පවුල්තුමා අරගෙන ගියා. ඉතින් ඒ හින්දා තමයි අද දවසේ අපිට මේ ලංකාවට මේ සුභාරංචිය ඇවිල්ලා තියෙන්නේ. නේද? ඔබ මම මෙතන ඉන්නේ ඇයි? මේ සුභාරංචිය හින්දා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ සුභාරංචිය හින්දා. ක්‍රියාපොතේ 17:2-3 පවුල්තුමාගේ පුරුද්ද ලෙස ඔවුන් ළඟට ගොස් සබත් දවස් 3ක් ඔහුට කතා කර ලියවිලි තෝරා දෙමින් ක්‍රිස්තුස් වහන්සේ දුක් විඳින්නත් මලවුන්ගේ නැගිටින්නත් ඕනා කියාද නුඹලාට මා විසින් ප්‍රකාශ කරන මේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියාද පෙන්වා ප්‍රකාශ කළේ. පවුල්තුමාට තිබ්බා හොඳ පුරුද්දක්. නේද? හොඳ පුරුද්දක් තිබ්බා. අපිටත් තියෙනවා පුරුදු. මොනවාද අපිට තියෙන පුරුදු? උදේට නැගිටලා දත්මා දිනවා, කනවා, නේද? ඊට පස්සේ වැඩ කරනවා, ආයෙත් කනවා, නිදා ගන්නවා. ඕවා තමයි අපිට තියෙන පුරුදු. හැබැයි පවුල්තුමාට තිබ්බා හොඳ පුරුද්දක්. මොනවාද? පවුල්තුමා ගියේ නේද? ඉරිදා විතරක් නෙමෙයි සුභාරංචිය ප්‍රකාශ කරේ. නිරහර ආඥාවට විතරක් නෙමෙයි සහභාගී වුණේ. පවුල්තුමා යන හැමතැනම යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියලා ප්‍රකාශ කරා. උන්වහන්සේ ආවා. උන්වහන්සේ මේ පොළවට ආවා, දුක් විඳා මලවුන්ගෙන් නැගිට්ටා. මේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියලා පවුල්තුමා වඩා බලවත්ව ප්‍රකාශ කරා. මොන පීඩාවක් පවුල්තුමා මේක නැවැත්තුවේ නැහැ. ක්‍රියාපොතේ 18:5 කියනවා. නමුත් සීලස්ද තිමෝසියස්ද මකෝදෝනිය නාකල යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ යයි පවුල් යුදෙවරුන්ට සාක්ෂි දෙමින් වචනය දේශනා කිරීමේ වැඩේම යෙදී සිටියේය. පවුල්තුමා මේ වැඩේම යෙදී සිටියා. වෙන දේවල් කරන්න ගියේ නැහැ. වෙන දේවල් කරන්න ගියේ නැහැ. මේකට දේවල් එකතු කරන්න ගියේ නැහැ. මේකෙන් දේවල් අඩු කරන්න ගියේ නැහැ. එකම සුභාරංචිය හැම තැනම සුභාරංචිය දේශනා කරා. අපි දේශනා කරන සුභාරංචිය අයන්න විදිහටම තියෙන්න ඕනේ. ඒක ආයන්න වුණොත්, ඒක ඇයන්න වුණොත්
ඒක වැරදි සුභාරංචියක් වෙනවා. නේද? මේ බයිබලයේ සඳහන් කරනවා මේකට දේවල් එකතු කරන්නත් බෑ, මේකෙන් දේවල් අඩු කරන්නත් බෑ කියලා. නේද? ඉතින් පාවුල්තුමා මේ එකම සුභාරංචිය හැම තැනකම දේශනා කරා. ඒ වගේම පාවුල්තුමා විතරක් නෙමෙයි අපෝස්තලවරුන් මුල් සභාව දේශනා කරපු සත්‍ය සුභාරංචිය මොකද්ද? අපි කියමු හැමෝම ක්‍රියාපොතේ 2:36. එබැවින් නුඹලා විසින් කුරුසේ ඇනගසුන් ලැබුවා වූ මෙම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේද ක්‍රිස්තුස් වහන්සේද කරනු ලැබුවව ඊශ්‍රායලයේ මුළු වංශයම නිසකව දැනගනිවයි කීසේක. එදා ප්‍රථම සභාවේ සුභාරංචිය මොනවාද? නුඹලා විසින් මේ ඇනගසුවා වූ යේසුස් වහන්සේ තමයි ක්‍රිස්තුස් වහන්සේ කියන එක. ඒ වගේම 1 යොහන් පොතේ 5:1 කියනවා යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරන සෑමදෙනම දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටිති. ඉපදූ තනන් වහන්සේට ප්‍රේම කරන හැමදෙනම උන්වහන්සේගේ උපන් තැනැත්තාට ප්‍රේම කරති. මොකක්ද මෙතන කියන්නේ? යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරන සෑමදෙනම දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටී. අද බොහෝ තැන්වල කතා කරාම යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මොකද්ද මේකේ තියෙන වැදගත්කම? ඒක අවශ්‍ය යුදෙවරුන්ට විතරයි. යුදෙවරු තමයි යේසුස් වහන්සේ පිළිගන්නේ නැත්තේ. අපිට මොකද්ද තියෙන වැදගත්කම? නැහැ. බයිබලයේ වචනේ කියන්නේ මොකද්ද? යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරන හැමදෙනම දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටී. නේද? අපි සමාල්ලාට ආඥා වුණත් ඉවර කරන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ. නේද? මේක හැම අපි පැහැදිලිව තේරුම් ගන්නට අවශ්‍යයි. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරන හැමදෙනම දෙවියන් වහන්සේගෙන් ඉපද සිටිති. අපිට කෑලි අඩු කරන්න බෑ. නේද? මෙතන කියනවා ක්‍රියාපොතේ 5:42 දවස් පතාම දේව මාලිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේයි දේශනා කිරීමෙන්ද නොවතුනෝ. මේ ප්‍රථම සභාව පාවුල්තුමා පේත්‍රස්තුමා මේ අය එකම සුභාරංචිය එකම විදිහට කතා කරා. යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කියලා. ඒ වගේම ක්‍රියාපොතේ 18:24 ඉඳන් 28 අපි හැම කෙනෙම කියමු. ඇලෙක්සැන්ඩ්‍රේ උපන්නා වූ උගතෙක් වූ අපොලොස් නම් එක්තරා යුදෙව්වෙක් එපීසියට ආවේය. ඔහු වනහි ලියවිලි වල බලවත්ව සිටියේය. මේ මිනිසයා ස්වාමින් වහන්සේගේ මාර්ගය ගැන උගන්වනු ලැබ ආත්මෙන් ජොලිතව සිට යේසුස් වහන්සේගේ කාරණා ගැන හරියාකාරව කතා කර ඉගෙනුවේ. එහෙත් ඔහු යොහන්ගේ පෞතිස්මය පමණක් දැනගෙන සිටියේය. ඔහු සිනගෝගයේදී නිර්භීතව කතා කරන්න පටන් ගත්තේය. ප්‍රිස්කිලාද අකිලාද ඔහුගේ බස්සසා ඔහු තමුන් ළඟට කැඳවාගෙන දෙවියන් වහන්සේගේ මාර්ගය ඔහුට හරි ලෙස තෝරා දුන්නෝය. තවද ඔහු අකායට යන්න සිටු කල්හි සහෝදරයෝ ඔහු ධෛර්ය කොට ඔහු පිළිගන්නා ලෙස ගෝලයන්ට ලියා ඇරියෝය. ඔහු එහි පැමිණි කල අනුග්‍රහය කරන කොටගෙන අදහාගෙන සියලු සිටි අයට බොහෝ උපකාර කළේ. මක් නිසාද ඔහු යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ලියවිලි වලින් පෙන්වා ප්‍රසිද්ධියෙන් බලවත් ලෙස යුදෙවරුන් පරාජය කරේ. කවුද මේ අපොලොස් කියන්නේ? මෙතන කියනවා අපොලොස් කියන්නේ උගත් මිනිසෙක්. නේද? ඒ කාලේ හිටපු ලියවිලි දන්න හොඳ උගත් කෙනෙක්. එතකොට මෙයා කතා කරපු දේ මෙයා යේසුස් වහන්සේ කතා කරා. නමුත් මෙතන කියනවා ඔහු යොහන්ගේ බෞතිස්මය පමණ දැනගෙන හිටියා. නේද? යොහන් බෞතිස්ම කතා කරේ මොකද්ද? පස්තැවිලි වීම ගැන. ඉතින් මේ මේ අපොලොස් මේ පස්තැවිලි වීම ගැන තමා කතා කරේ. ඉතින් මෙතන ඉන්නවා ප්‍රිස්කිලා අකිලා. ප්‍රිස්කිලා අකිලා කියන්නේ කවුද? ප්‍රිස්කිලා අකිලා කියන්නේ කෝඩාරම් මහාන දෙන්නෙක්. නේද? මේ අය ගත්තොත් අපොලොස් කියන්නේ කවුද? ටිකක් උගත් කෙනෙක්. නේද? අපි බැලුවත් අපි ලංකාවේ විදිහට ගත්තොත් ડોක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක්. ඒ වගේ ලොකු දැනුමක් තියෙන කෙනෙක් අපොලොස්. ප්‍රිස්කිලා කියන්නේ කවුද? අකිලා කියන්නේ කවුද? මේ වඩු වැඩ කරන වගේ ඒ වගේ කෙනෙක්. හැබැයි අපොලොස් මෙහෙම කතා කරද්දී ප්‍රිස්කිලා අකිලා ඇවිල්ලා කියා දෙනවා ඔයාගේ සුභාරංචියේ මෙන්න මේ අඩුවක් තියෙනවා. මොන හරි තැනක් තියෙනවා. හරි ලෙස කියා දෙනවා. නේද? අපි දැන් කතා කරන්න ගියොත් ගොඩක් වෙලාවට ලොකු අයට ඕන නැහුම්කම් දෙන්න කැමති නැහැ. නේද? ගොඩක් තැන්වල. නේද? නමුත් එදා මොනවාද උනේ? මේ අපොලොස් කියන කෙනා උගතෙක් වුණාට මේ ප්‍රිස්කිලා අකිලා කියන දෙයට ඇහුම්කම් දුන්නා. මේ සුභාරංචිය මොන හරි අඩුවක් තියෙනවා කියලා ඕන් පෙන්වා දෙද්දී ඒක අපොලොස් පිළිගත්තා. ඊට පස්සේ මොනවාද කරේ? ඔහු ඒක ඊට පස්සේ මොනවාද කරේ? මක් නිසාද ඔහු යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ලියවිලි වලින් පෙන්වා ප්‍රසිද්ධයෙන් යුදෙවරුන් පරාජය කරා. ඔහු වෙනස් වුණා. නේද? අපේ අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒක අපිට කතා කරනවා නම් අපි වෙනස් වෙන්න අවශ්‍යයි. නේද? අපේ අඩුපාඩුව හදාගෙන උන්වහන්සේගේ හරි මාර්ගය අනේක තමයි අද දවසේ වෙන්න ඕනේ. ඉතින් හොඳ උදාහරණයක් තමයි මේ අපොලොස් කියන කෙනා. ඉතින් අපි අන්තිම කාරණාව වලු මේ පළවෙනි පාඩමේ බයිබලය ලියනු ලැබීමට හේතුව යොහන් 20:31 කියනවා. අපි කියමු දැන් මොම හයියෙන්
කටවල් තියනවද කී දෙනෙක්ට? හැමෝටම කටවල් දීලා තියෙනවා කතා කරන්න පුළුවන්. අපි හයියෙන් කියමු. නමුත් මේවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ක්‍රිස්තුස් වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිසත් විශ්වාස කොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත්ය. මේවා ලියන ලද්දේ බයිබලේ පොත් කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 66ක් තියෙනවා. පරණ ගිවිසුමේ පොත් කීයක් තියෙනවද? 39ක් තියෙනවා. අලුත් ගිවිසුමේ පොත් කීයක් තියෙනවද? 27ක් තියෙනවා. පරණ ගිවිසුමේ පොත් මේ මුළු පොත් 66ම කතා කරන්නේ මොනවාද? මෙතන කියනවා මේවා ලියන ලද්දේ මේ වචනේ ලියලා තියෙන්නේ ඇයි? යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරන්න. ආමෙන්. ආමෙන්. වචනේ දීලා තියෙන්නේ ඇයි? යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරන්න. විශ්වාස කරාම මොනවාද වෙන්නේ? උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලැබෙනවා. උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලැබෙනවා. අපි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර ක්‍රිස්තුස් වහන්සේ බව විශ්වාස කරොත්. ඒකට තමයි මේ බයිබලයේ දීලා තියෙන්නේ. මේ බයිබලයේ දීලා තියෙන්නේ වෙන වැඩ කරන්න නෙමෙයි. මේකේ බයිබලයේ අපිට දීලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කරන්න. උන්වහන්සේගේ සුභාරංචිය ප්‍රකාශ කරන්න. නේද? අපි අද දවසේ අපේ සභාව තුළ බැලුවොත් අපි මිනිස්යන්ව සතුටු කරන සුභාරංචිය බොහෝ සභාවල් වල තියෙන්නේ. සඵලත්වයේ සුභාරංචියක් ගොඩක් සභාවල් වල තියෙන්නේ. නේද? නමුත් මේ බයිබලයේ කතා කරන්නේ යේසුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බව ප්‍රකාශ කරන්න. නේද? මේක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. අද ගත්තොත් අරවා ලැබෙනවා මේවා ලැබෙනවා මෙහෙම එන්න නේද? ක්‍රිස්තියානි ජීවිතයේ රෝස මල් යනාවක් වගේ පෙන්වන්න උත්සාහ කරනවා. එදා පාවුල්තුමා ගෝලයේ කොච්චර අමාරුවෙන්ද දුක් විඳලා උන්වහන්සේගේ සුභාරංචිය රැගෙන ගියේ. නේද? අපි හරි හැටි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අද දවසේ මේ ඉතිරි පාඩම් 11න්ම කතා කරන්නේ. මේ බයිබලයේ තියෙන හැම පොතකින්ම කතා කරන දේ තමයි අද දවසේ කතා කරන්නේ. ඉතින් මේක ඉතාමත් වැදගත් පාඩමක්. ඉතින් ඔබ හොඳින් අසාගෙන සිටී කියලා මම විශ්වාස කරනවා. අපි හැම කෙනෙක්ම නැගිටලා අපි ආඥා කරමු. ඉදිරි කාලේ අපිට හරියාකාරව ඉගෙන ගන්න උන්වහන්සේගේ කරුණාව අපිට දෙන්න කියලා අපේ ආත්මික ඇස් විවෘත කරන්න කියලා අපේ ආත්මික කන් විවෘත කරන්න කියලා මේ වචනේ අහන පිණිස ඇති සෑම බාධාවක් පහ කරන්න කියලා අපි ආඥා කරමු. ඔබගේ ප්‍රශ්නය, ඔබගේ කරදරේ, ඒ සියලු දේ උන්වහන්සේට වාර දෙන්න. ඒ උන්වහන්සේ විසඳන්නා වූ තැන උන්වහන්සේ අද දවසේ ඔබ මේ ස්ථානට ඇවිල්ලා තියෙන්නේ. උන්වහන්සේගේ සත්‍ය සුභාරංචිය දැනගන්න. ඔබ මේ පොළවේ දුෂ්කර පළාත්වල දුක් විඳින සෙනග අතරේ ඉන්න අය. ඉතින් ඔබ වැදගත් මිනිසයන් අද දවසේ උන්වහන්සේ ඉදිරියේ ඔබ ප්‍රසන්නව තියෙනවා. මොකද ඔබ අද දවසේ සත්‍ය සුභාරංචිය තමයි ඉගෙන ගන්න යන්නේ. ඔබ කියන්නේ ස්වාමිනේ මට මේ තුලින් අද දවසේ කතා කරන්න. ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුතියි අද දවස නිසා මේ කාලය නිසා අපි මේ හැම කෙනෙක්ම බාර කරන හැම සභා පාලකයෙක්ම හැම වැඩිමහල් කෙනෙක්ම ඔබ වහන්සේගේ දායතට බාර කරනවා. මේ දේ පැහැදිලිව ඔබ වහන්සේ උන්ගේ හදවත් වලට කතා කරන්න. මේ වපුරන්නා වූ බීජය උන්ගේ සරුබීමේ වැටෙන පිණිසත් ඒක 100ක් 160ක් 130ක් වශයෙන් උන්ගේ ජීවිතවල නැවත පළ දරන පිණිසත් මම යාඥා කරනවා. ඔබ වහන්සේගේ දායතට බාර කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හොඳයි අද දවසේ අපි දෙවැනි පාඩමට යන්න යනවා. අපිත් එක්ක ඉන්නවා මිෂනරි ඒජේ. අපිත් එක්ක දෙවැනි පාඩම බෙදාගෙන ඒ වගේම පාස්ටර් අද දවසේ ට්‍රාන්ස්ලේට්